ඔන්න යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි හැමෝම ආසාවෙන් යන්න බලන් ඉන්න අම්බුලුවාවේ කුළුණ ගැන විස්තර ටිකක්. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ගම්පොළ නගරයට ආසන්නව පිහිටා ඇති ඉතා වැදගත් භූගෝලීය පාරිසරික සහ සංස්කෘතික ස්ථානයක් විදිහට මේ අම්බුලුවාව හඳුන්වනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000කට වඩා උසින් පිහිටි මේ කඳු මුදුන හා අම්බුලුවාවේ කුළුණ දේශීය හා විදේශීය සංචාරකයන් අතර ඉතාම ප්‍රසිද්ධයි. අම්බුලුවාවේ කන්ද පිහිටලා තියෙන්නේ පැරණි ගම්පොළ රාජධානියට ආසන්නව. සිව්වන බුවනකබාහු රජු ගම්පොළ අගනුවර කරගෙන රාජ්‍ය පාලනය කරපු කාලයේ මේ කඳු මුදුන රාජධානියේ උපාය මාර්ගික හා ආගමික වශයෙන් වැදගත් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ අම්බුලුවාවේ කන්ද සංවර්ධනය කිරීම ආරම්භ වෙන්නේ 1990 දශකයේ. එවකට කුෂිකර්ම ඉඩම් හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු ජයරත්න මහතාගේ මැදිහත් වීම මගින් මේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ නම් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, බහු ආගමික සහජීවනය සංකේතවත් කිරීම හා දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමයි. අම්බුලුවාව කන්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජෛව විවිධත්ව සංකීර්ණය විදිහට නම් කරලා තියෙනවා. අක්කර 927ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන මේක ශාක පවුල් 80කට අයත් ශාක වර්ග 200කට අධික සංඛ්‍යාවක් ඇති සදාහරිත වනාන්තරයක්. මේ අම්බුලුවාවේ ඇති සුවිශේෂීම වැදගත්කම වන්නේ ආගමික සමගිය සංකේතවත් කරමින් බෞද්ධ, හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි යන ආගම් හතරටම අයත් සිද්ධස්ථාන එකම භූමියක ස්ථාපිත කර තිබීමයි. අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේට අයත් අංකුරයක්ද මෙහි රෝපණය කරලා තියෙනවා. අද අපි දකින අහස සිප ගන්නා සුදු පැහැති සර්පිලාකාර කුළුණ ඉදිකර ඇත්තේ ගොවි ජනතාවට උපහාරයක් විදිහට. එහි තුන්වන කොටස කොකෝ ගෙඩියක හැඩයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මෙරට පළතුරු ගොවීන් සංකේතවත් කිරීමටයි. 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අම්බුලුවාව කන්ද ලොව හොඳම සංවර්ධනය කරන ලද කන්ද විදිහට තෝරාගෙන තියෙනවා. අම්බුලුවාව සංකීර්ණය 2007 වසරේ සැප්තැම්බර් මාස 18 වන දින නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කරලා තියෙනවා. මේකේ තියෙන අම්බුලුවාව ස්තූපය ප්‍රධානතම නිර්මාණයක් විදිහට සැලකෙනවා. මේ සුදු පැහැති ස්තූපය අඩි 48ක් පමණ උස වන අතර ඒක පටු හා සර්පිලාකාර පඩිපෙළකින් සමන්විතයි. ස්තූපයේ මුදුනට නැගීම තරමක් අභියෝගාත්මක නමුත් මුදුනට පැමිණි විට අංශක 360ක දර්ශනයක් දකින්න පුළුවන්. මේ අතර ගම්පොළ නගරය, මහවැලි ගඟ, අවට ඇති තේවතු සහ කඳු ඉතා සුන්දරවත් ලෙස දකින්න පුළුවන්. ඔබ අම්බුලුවාව සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එයට සුදුසුම කාලය විදිහට වර්ෂාව අඩු කාලය, ඒ කියන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් මුල දක්වා හා ජූලි ඉඳලා සැප්තැම්බර් දක්වා කාලය සුදුසුයි. ගම්පොළ නගරයේ ඉඳලා අම්බුලුවාව කඳු මුදුනට කිලෝමීටර් 4-5ක් පමණ දුරක් තියෙන හින්දා ගම්පොළ නගරයේ ඉඳලා ත්‍රිරෝද රථයක් කුලියටගෙන සංචාරය කිරීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ අම්බුලුවාව කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික අලංකාරය, ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය හා ආගමික සහජීවනයේ එකට කැටි වූ සුවිශේෂී ස්ථානයක්. අද මම ඔයාලට කියලා දුන්නේ අම්බුලුවාව ගැන මන් දන්න තොරතුරු ටිකක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.